හෙලෝ ඇල්ල ජංගල් රිසෝට් එකේ ඉඳලා ගෙදර යන ගමන්. ඉතින් ගෙදර යන්නේ වැල්ලවයි පැත්තෙන්. ආවේ අපි රත්නපුර බලංගොඩ හරහා. ඉතින් යන්නේ වැල්ලවයි පැත්තෙන්. කායිකේ ආවා. කායිකේ ඇවිල්ලා මේ දියල් ළඟටම කායිකේ යන්න බෑ. පාකින් එකක් තියෙනවා. පොඩි කඩේකුත් තියෙනවා. එතන කායික දාලා ඊටු ටික අපි ත්‍රිවිල් එකේ යන්න කියලා හදන්නේ. අලිකොටාර ජලාශය තියෙනවා මේ පැත්තේ. මාර ලස්සනයි. ඩෑම් එකට යටින් තමයි අපිට එන්න පාර තිබ්බේ. ඉතින් බලමු ත්‍රිවිල් එකේ ගාන කොහොමද කියලා. ත්‍රිවිල් එකේ තමයි ඊටු ටික යන්නේ. මොකද පාර පොඩ්ඩක් අවුල් කිව්වා කායිකේ යන්න ටිකක් අමාරුයි කියලා. මේ එකින කායික මෙතන දාලා අපි යනවා ඇල්ලවල දියැල්ල බලන්න. රයිට්. හරි ත්‍රිවිල් එකේ ආවා. ඇවිල්ලා ත්‍රිවිල් එක පාකින් එකට දැම්මා. එන්න රුපියල් 500යි. ත්‍රිවිල් එක නැවතිලා එන්නවා. අපි දියැල්ල බලලා ඇවිල්ලා ඒ ත්‍රිවිල් එකම යනවා. එතකොට එන්නත් 500යි යන්නත් 500යි දෙකටම 1000යි. හරි. ටිකක් දුර පයින් යන්න තියෙනවා. පල්ල හැදවල. මෙන්න මේ වගේ පාරකින් තමයි යන්න තියෙන්නේ. උඩැල්ලෝ එහෙම ඉන්නවා ඇති. තාම නම් එල්ලුනේ නැහැ. පාරත් හොඳයි යන්න තියෙන අවුලක් නැහැ. වැස්ස දවසක් හින්දා හොඳට වතුර තියෙනවා. වතුරත් මේ මඩ පාටයි ටිකක්. ගෙවල් එහෙමත් තියෙනවා. මම මීට කලින් 2014 හෝ 15 මට මතක විදිහට ඇල්ලවල බලන්න ආවා. එතකොට උමාවේ ප්‍රොජෙක්ට් එක එහෙම කරගෙන යනවා. යාළුවෙක්ගේ ගෙදර ඇවිල්ලා එහෙම්ම උමාවයත් බලලා ඇල්ලවලත් බලලා ගියේ. මතකයන් නලුත් කරගන්න හොඳයි ඉතින්. ඊතල ගහලා තිනවා. පාර හොයාගන්න අමාරු නේ. නිසයි කැලේට ඇතුල් වුණා. කැලේ මැදින් යන්න තියෙන්නේ. ගල් උඩ නැගගෙන යන්න තියෙනවා ටිකක්. වැස්ස දවසක් නිසා ලිස්සනවා ටිකක් ගල්. ඉතින් ප්‍රවේශමෙන් යන්න තියෙන්නේ. ළඟයි වගේ සද්ද එනවා. මේ වගේ තැනුත් තියෙනවා පාත් වෙලා යන්න. මෙහි දිය නෑ මානතුරු 10යි. දියැල පොඩ්ඩක් පේනවා. wow දියැල ගාවට ආවා. පොඩි ඩෙක් එකක් වගේ හදලා තියෙනවා. ඉස්සර මම කලින් එන පාර ඒක හදලා තිබ්බේ නෑ. දැන් ඩෙක් එකක් වගේ හදලා තියෙනවා. ඒක හොඳයි. ෆොටෝස් එහෙම ගන්න. බලන්න දියැල කොහොමද කියලා. වතුර තියෙන හොඳ රද.
මෙතන ලොකු වලක් තියෙන්නේ. බිලි ගන්නවා කියලා කියනවා මෙතන. ඒකින්ද ඇවිල්ලා නානවා නම් පරිස්සමෙන්. පහළ ඕනි තරම් තැන් තියෙනවා නාන්න. ඉන්න මේ පැත්තේ. අද හොඳ දවසක්. සෙනගත් නෑ අපි දෙන්න විතරයි. හොඳට ෆොටෝස් ටිකක් ගන්න පුළුවන් වුණා. ෆොටෝස් ෂෝට් වීඩියෝස් දානවා TikTok, Instagram, Facebook. ෆලෝ කරන්න පහළ තියෙනවා ලින්ක්ස් ටික ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා. ඒ වගේම channel එකත් subscribe කරන්න. ඉස්සරහටත් ලස්සන වීඩියෝස් දානවා. ත්‍රිවිල් එකෙන් බහැපු තැන ඉඳලා ලොකු දුරක් නෑ අපිට විනාඩි 5ක් වගේ තමයි ගියේ. ඕන කෙනෙක්ට එන්න පුළුවන් පාරත් හොඳටම තියෙනවා. පොඩ්ඩක් කල්ලුඩි නැගලා යන්න තියෙනවා. ලොකු අවුලක් නෑ. එන්න පුළුවන් ඕන කෙනෙක්ට. ඉතින් ඇවිල්ලා බලන්න ලස්සන තැනක්. අද වැස්ස නිසා ටිකක් වතුර මේ දුමුරු පාටයි. නැත්තම් වෙනදට නම් මේ ක්ලීන් වතුර තමයි තියෙන්නේ. මේ රයිට් එහෙමනම් අපි දැන් මෙහෙම ගෙදර යනවා. අපි ඊළඟ වීඩියෝ එක කොහේ වෙයිද දන්නේ නැහැ. මොකද තාම ප්ලෑන් එකක් නැහැ. කොහොම නමුත් අපි එහෙමනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එතකන් ජය වේවා.